පැහැදිලි බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අනිකුත් පක්ෂවල සභිකයින්ගේ සහාය ගැනීමේ රහසිගත සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. බලය පිහිටුවීමට සහාය දෙට නම් විවිධ වරප්‍රසාද හා වරදාන ලබා දීමටද ඒ පක්ෂවලට හිතවත් ව්‍යාපාරිකයින් ඇතුළු හිතවාදීන් දැනටමත් ඉදිරිපත්ව සිටින බවයි වාර්තා වන්නේ. ඇතැම් පක්ෂ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා නීති උපදෙස් ලබා ගැනීමටද මේ දිනවල කටයුතු කරමින් සිටිනවා. බලය පිහිටුවීමේදී යම් නීතිමය ගැටලුවක් මතුවහොත් අධිකරණයට යාමටද පක්ෂ තීරණය කර තිබෙනවා. මේ අතර ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. ජාතික ජනබලවේගයේ දිනු සභා 120ක එම බලවේගයේ දිනු සභික දුර සංඛ්‍යාවට වඩා වැඩි සභික දුර සංඛ්‍යාවක් විපක්ෂයේ හිමි කරගෙන සිටීම සහ සභා 29ක සභික දුර සංඛ්‍යාව ජාතික ජනබලවේගයේ සභික දුර සංඛ්‍යාවට සමාන වීම මෙම අර්බුදකාරී තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම සභාවලින් බොහෝමයක ආණ්ඩුව මෙන්ම විපක්ෂයේද පාලන බලය පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබෙනවා. කොළඹ මහනගර සභාව වෙනුවෙන් ජාතික ජනබලවේගයට සභික දුර 48ක් හිමිව තිබියදී විපක්ෂයට සභික දුර 69ක් හිමිව ඇති හේයින් ජාතික ජනබලවේගයත් සමගි ජනබලවේගයත් එහි පාලන බලය පිහිටුවීමට කටයුතු කරන බව දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. මේ තත්ත්වයේ හේතුවෙන් එම සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන්ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. මේ අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් කොළඹ ඇතුළු ඍජු තනි බලයක් නොමැති සභාවන්හි පාලන බලය පිහිටුවීමට වැඩි කාලයක් ගත විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.